ආයුබෝවන්. අදත් මං කැමති චිත්‍රපටි කීපයක් ගැන කියන්න ඕන කියලා හිතුණා. විස්තර කරන්න ඕන කියලා. ඒකෙන් ඉස්සෙල්ලාම පටන් ගන්නත් ඉස්සෙල්ලා ඉඳලම ඔළුවට එන්නේ වැලි කතර. ටී.බී. නිහාල් අංකල්ගේ වැලි කතර. ඒ කියන්නේ ඒකට කාරණා කීපයක් තියෙනවානේ. මම හිතන්නේ වැලි කතර බලපුවා ඒක දන්නවා. විශේෂයෙන්ම වැලි කතර තමයි සිනමාස්කෝප්. එහෙම නැත්නම් පුළුල් තිර පළවෙනි චිත්‍රපටිය ලංකාවේ. ඒක ෂූට් කරා ස්ටූඩියෝ ඇතුලේ ෂූට් කරලා තිබිච්ච ෆිල්ම් සෙට් එක නිහාල් සිංහ අංකල් කැමරාව අරගෙන ගියා එළියට. වාහන උඩ දාගෙන හැම තැනම ඒ කියන්නේ ඒ කාලේ ෆිල්ම් කරනවා කියන එක ලේසි කතාවක් නෙමෙයි. දැන් මම මේක ෂූට් කරන්නේ මගේ iPhone එකෙන්. මම ලංකාවේ iPhone එකෙන් ෆිල්ම් එකකුත් හැදුවා. ඒක එළියට ආවේ නැතුව මම හදලා තියෙනවා. නමුත් දැන් ලංකාවේ ගොඩක් අය iPhone එකෙන් ෆිල්ම් ෂූට් කරනවා. ඉතින් ඒ වගේ එහෙම කාලෙක් තියෙනකොට අපිට තේරෙන්නේ ඒ කාලේ කොහොමද කොච්චර අමාරුවෙන්ද කැමරාවක් එළියට අරන් ගිහිල්ලා ෂූට් කරන්න කියලා. ලේසි කරනාවක් නෙමෙයි. දැන් උදාහරණයක් වශයෙන් මගේ සිහින දේශෙන් චිත්‍රපටියේ බලපුවාට මතක ඇති. පළවෙනි සීක්වන්ස් එකේ කවුරු හරි පුද්ගලයෙක් දුවගෙන යනකොට තමයි දකින්නේ අර බෝම්බේ පුපුරලා එතන බස් එක වටේ කට්ටිය ගැවසෙනවා. ඒක තනිකර හෑන්ඩල් කැමරාවකින් යන්නේ. අපි BL3 එකකින් ෂූට් කරේ. ඉතින් BL කැමරාවකින් ෂූට් කරනවා කියන්නේ එන විශාලයි කැමරාව. එන පත 1000 ෆීට් ෆිල්ම් රෝල් දාගෙන ෂූට් කරේ. ඒ වගේ වැලිකතර 2C එකකින් වෙන්න පුළුවන් ෂූට් කරේ. නමුත් ඒකත් හෑන්ඩල් අරගෙන ගිහිල්ලා එළියේ වාහන උඩ තියාගෙන පට්ට විදිහට ෂූට් කරලා තියෙනවා. ඒක අමාරු කාර්යයක්. ෆෝකස් අදිනවා කියන එකත් ලේසි දෙයක් නෙවෙයි. black and white අනිත් එක amazing characters. ජෝබේ වික්‍රම, ගාමිණී ෆොන්සේකා amazing characters. ඒ චරිතවල ඒ ඩයලොග් වල තියෙන දේවල් එක්ක බලනකොට අද අපි ඒවා කම්පෙයාර් කරන්නත් නරකයි. ඒ කියන්නේ ඒක වෙනම යුගයක වෙනම විදිහට කෙරිච්ච දැවැන්ත චිත්‍රපටියක්. මම වැලි කතර දකින්නකොට මට පිස්සු වැදුනා මේ හෑන්ඩල්. මොකද මමත් හරි ආසයි හෑන්ඩල් කරන්න. ඉතින් හෑන්ඩල් කැමරාව කියන්නේ වෙනම කතන්දරයක්. ඉතින් ඒ වගේම හිතාගන්න අමේසින්ම විදි චිත්‍රපටියක් තමයි වැලි කතර. අනිත් එක තමයි හාරලක්ෂේ මංකොල්ලේ. සත්ත්ව සිදුවීම් අතරින් කෙරිච්ච චිත්‍රපටියක් හාරලක්ෂේ. ඒකේ කාස්ට් එක හරිම අමේසින් කාස්ට් එකක් එක්ක ඒ කියන්නේ මංකොල්ලයක් ගැන කෙරිච්ච හීස්ට් එකක් ගැන විදිහට යන චිත්‍රපටියක්. මම පොඩි කාලේ බැලුවේ ඒක. ටයිටස් තොටවත්ත මහත්තයාගේ චිත්‍රපටියක්. ඒකත් මං හිතන්නේ කෙනෙකුට චිත්‍රපටි හදාරන කෙනෙකුට ඉස්කෝලයක් ඒකත් බලන එක. ඉතින් මම දන්නේ මේ කාලේ ආයේ ටෙලිවිෂන් එකේ යනවාද ඒක කොහොමද තත්ත්වය කියලාවත් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් හාරලක්ෂ කියන ෆිල්ම් එක බලන්න. ඒක amazing piece of cinema work. තවත් මං ආස චිත්‍රපටිය තමයි තුෂාරා විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා ඒ වගේ සින්දු ඉතින් හින්දි සිනමාව හරහා ලංකාවට ආපුව ගොඩක් ඒවා තියෙනවා. ඒ වුණාට ඒ ෆිල්ම්ස් වල ස්පන්දනේ මාර පට්ට. මාර රිදම් එකක් තියෙන, මාර ලව් ස්ටෝරීස්, මාර ස්ටෝරි එකක් තියෙනවා. කොමන් තමයි ඒවා. සිම්පල් ස්ටෝරීස්. ඒ වුණාට ෆීල් වෙනවා මාර විදිහට. හදවත දැනෙන චිත්‍රපටි. ඉතින් තුෂාරත් ඒ වගේම මම හිතන්නේ ගොඩක් අය දැකලා ඇති. තුෂාරත් පට්ට ෆිල්ම් එකක්. ඔය සූර්යාමයි සූරංගත් සූර්යා එදත් සූර්යා අදත් සූර්යා ඒ චිත්‍රපටි සීරීස් එකත් ගාමිණී ෆොන්සේකා ඉන්න ඒකත් වෙනම කතන්දරයක්. ඒ 70 දශකයේ ආපු ෆිල්ම්ස් පට්ට සිනමාවක්. ඒවා කියලා නිම කරන්න බෑ. ඒවා බලන්න ඕනේ. ඒවා ෆීල් කරගන්න ඕනේ. ඒවා දැකලා it's an amazing piece of work. අනිත් එක ලෙනින් මොරායස් කියන්නේ වෙනින් කවුරුත් නෙමෙයි. ලෙනින් මොරායස් කියන්නේ පට්ට අධ්‍යක්ෂකවරයෙක්. එයාගේ පුද්ගලික ජීවිතය ගැන නෙමෙයි මම කතා කරන්නේ. නමුත් as a filmmaker I think he was quite amazing.
ඉතින් ඔය අතරතුරේ රන්මුතු දුවත් බලනවනේ. රන්මුතු දුව කියන්නේ පළවෙනි කලර් ෆිල්ම් එක. මට ඒක වේග්ලි මතක් වෙන්නේ. නමුත් ඒ වුණාට ඒකත් අමේසිං ෆිල්ම් එකක්. අමේසිංම ෆිල්ම් එකක් තමයි. ඒ වගේ ෆිල්ම් ලංකාවේ කෙරලා තිබුණෙම නෑ. ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ තුන්වෙනි යාමේ. තුන්වෙනි යාමේ වෙනස්ම ආකාරයක චිත්‍රපටයක්. ඒක දැක්කම කේමදාස අංකල්ගේ මියුසික් මගේ ඇවලුව යන දෙව් 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 දෙව්. ඇත්තටම මම ඉස්සල්ලාම මගේ සීන දේශන කරනකොට මම කාස්ට් කරන්නේ මොකද වසන්ත කොටුවැල්ල තමයි ඒකේ පළවෙනි ප්‍රධාන චරිතය කරන්නේ. ඉතින් මම ඇත්තට මේක රොජර් කරන්න හිටපු කැරක්ටර් එකට කාස්ට් කරන්නේ වසන්ත කොටුවැල්ල. මම ඒ කාලේ ඇමරිකාවේ ඉඳලා මගේ ඩිග්‍රී එකට කරපු ෆිල්ම් එකක් නේ සීන දේශන කියන්නේ. ඉතින් මම ඇමරිකාවේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටිං කරා, ප්‍රොඩක්ෂන් මැනේජර් වැඩේ කරා, ප්‍රොඩියුස් කරා, ඒ ඔක්කොම කරලා ඇවිල්ලා ලංකාවේදී ඒ විදිහටම කරන් ටෙලිෆෝන් කෝල් දාලා තමයි කට්ටියට කතා කරේ. ඉතින් මොකක් හරි හේතුවකට වසන්ත කොටුවැල්ලේ එදා මුහුරත් එකට එන්න කියලා තිබිච්ච දවසේ ඇවිල්ලා තිබුණේ නැහැ. පස්සේ ඔයලා බලපුවම එයා කිව්වේ කන්ෆර්ම් කරේ නැහැ නේ කියලා. ඉතින් මම හිතුවේ ටෙලිෆෝන් කෝල් එකෙන් කන්ෆර්ම් කරපුවා ඇති කියලා. ලංකාවේ එහෙම නැහැ. ලංකාවේ ඒක 3-4 පාරක් කතා කරන්න ඕන. ඉතින් ඊට පස්සේ කොහොම හරි වසන්ත කොටුවැල්ලට අපි ෆිල්ම් කරන්න ගන්නකොට එයාට බැරුව ගියා. ඒ විශ්වගේ චරිතය කරන්න හිටියේ එයා තමයි. මෑත් එක්ක ගොඩක් කතා බහ කරලා තිබුණා. ඊට පස්සේ රොජර් සෙනවිරත්න එයාගේ පළවෙනි ෆිල්ම් එක එයා කොළඹ ඉඳලා කොස්වාඩියට ආවා. අපේ බුද්ධිපතිකේ දර්ශන සිනමාවේ ගාව කොස්වාඩියට ආවා. එයාගේ ඔඩිෂන් එක කරන්න. විශ්ව කියන කැරක්ටර් එක එයා කරා. ඒ අතරතුරේ මම වසන්ත ඩි සිල්වා කෙස් වසන්ත කොන්න කපන් එයාටත් කතා කරලා තිබුණා. නමුත් වසන්තට ඒ ටයිම් එක දෙන්න විදිහක් තිබුණේ නැහැ. මොකද එයා ඇවිල්ලා සක්සස්ෆුල් හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක්. ඉතින් එයාට එහෙම කරොත් එයාට ලොකු පාඩුවක් වෙන. ඒ පාඩුව දරා ගන්න තරම් අපිට ෆයිනෑන්සස් තිබුණෙත් නැහැ එහෙම කරන්න. ඉතින් අන්තිමට රොජර්ට මම කැමතිලා රොජර් තමයි ඒ කැරක්ටර් එක කරේ. ඉතින් තුන්වෙනි යාමේ කියන චිත්‍රපටියත් amazing piece of work by ධර්මසිරි බණ්ඩාරනායක. මෙහෙම කතා කරගෙන ෆිල්ම් සමතක වෙනවා. මම පිළිවෙලකට නෙමෙයි කියන්නේ. මට මතක් වෙන පාර්ට මම මේ කියන්නේ මෑතකදී බලපු ෆිල්ම් වලින් මම කැමති මේක තමයි ජගත් මනුවරණගේ රහස් කියන කඳු. ඒක එක සීන් එකක් ජගත් කරලා තියෙනවා පට්ට ජීනියස් විදියට. ඒ කියන්නේ අර තුවාල වෙලා ආපු ජගත්මනේ කැරක්ටර් එක ගන්න. ඊට පස්සේ අර ප්‍රොස්ටිටියුට් කෙනෙක් වගේ ඉන්න කෙනෙක් එයාට තුවාලෙට බේත් දාලා එයාව හොඳ කරන ඒ සීන් එක හරිම සෙක්ෂුවල් වයලන්ට් ඉන්ටෙන්ස් විදියට කරපු සීන් එක. මම ඒක හරිම යුනික් විදියට දැකපු සීන් එක. ඒ සීන් එකේ ගොඩාක් දේවල් කියවෙනවා හියුමන් නේචර් එක ගැන. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නවනම් බලන්න රහස් කියන කඳු. ඒක පට්ට ඒකේ කැරක්ටර්ස් උනත් හරිම ෂෝක්. සරත් කොතලාවලගේ එතකොට හැමෝම කැරක්ටර්ස් කරපු අයගේ හරිම දක්ෂ ලෙස ඒක රඟපාලා තිබුණා. ෆිල්ම් එක ජගතුත් හරිම ඉන්ට්‍රෙස්ටිං විදිහට කරලා තිබුණා ඒක. මට මේක ෆිල්ම් ක්‍රිටික් කෙනෙක් විදිහට කතා කරන්න බෑ. සංදේශය හරිම පොඩි කාලේ බලපු ඒක මම දැක්කේ හරියට සටන්කාමී චිත්‍රයක්. ඒ කියන්නේ යුද්ධ චිත්‍රපටියක් විදිහට. ඇත්තටම මම හිතන්නේ මම පොඩි කාලේ බලපු ලංකාවේ කෙරිච්ච පළවෙනි යුද්ධ ෆිල්ම් එක වෙන්න ඕන. ඒ කියන්නේ පෘතුගීසින් එක්ක සිංහල සොල්දාසු සටන් වදින එක. ඒතකොට ඒ කතාව ගොඩනැගිලා තියෙන විදිහ ඒකේ සින්දු ටයිටල් එක කෝ අපගේ හතුරෝ. එතකොට ඒ කන්දත් අපේ තමයි, මේ කන්දත් මගේ තමයි, කඳු යායම මගේ තමයි අපේ රාජ්‍යයේ. ඉතින් ඒකේ මම ආසම එක සීන් එක තමයි ෆයිනල් සීන් එකේ ගාමිණී ෆොන්සේකා වරෙව් යකෝ වරෙව් කිය මාර අමේසිං. මම හිතන්නේ ස්පොන්ටේනියස් ඇක්ට් එකක් වගේ කරලා තියෙන එක. හරිම නැචරල් විදියට වෙලා තියෙනවා. අන්තිමට බලකොටුවට පැනලා ඒගොල්ලෝ බලකොටුව විනාශ කරන වෙලාවේ ඒ ඇක්ට් එක හරි ෂෝක් එකකට කරලා තියෙනවා. ඉතින් ඒකේ තියෙන හැම දෙයක්ම ඊතාලියක් ඇවිල්ලා වදිනකොට උනත් හරිම නැචරල් ඇන් රියලිස්ටික් විදිහට වෙලා තියෙනවා. ෂූට් කරන්න ඩිෆිකල්ට් ෆිල්ම් එකක් කියලා මට හිතෙනවා. මොකද ඒ කාලේ හැටියට එහෙම කඳු මේවා ඇස්සේ එහෙම ගිහිල්ලා කරන එක සංදේශයේ
quite an amazing film. මේක දැකලා නැති අය බලන්න මම හිතන්නේ TV එකේ යනවා වරින් වර එක. දේශයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් අංකල් එක ඉතාමත් amazing විදිහට කරලා දෙන ෆිල්ම් එකක්. පුරන්න පොත් තිබුණා ඒකත් ඊට පස්සේ කරපු එකක් නේ. ඊට වැඩිය මම හිතන්නේ මම සංදේශයක සිනමැටිකලි අගය කරනවා. ඔය ඔක්කොම එක ජෝතිපාල අංකල්ගේ වොයිස් එක ඇහුවේ නැත්නම් ඇති වැඩකුත් නැහැ. ඉතින් එච්.ආර්. ජෝතිපාලයන්ගේ ඒ වොයිස් එක හරියට නිකන් අර ඉන්දියාවේ ඒ කාලේ හිටපු කිෂෝර් කුමාර්ගේ, ලංකාවේ ඇන්ජලින් ගුණතිලක, ඉන්දියාවේ ලතා මංගেশකර්ගේ ඔය වගේ ඒ වොයිස් දෙකත් ක්ලාසික්ම සිනමාවට ඒ දෙක ඉතාමත් amazing විදිහට බලපෑවා. මම මේ ළඟදී ඇහුවා ඒක මියුසික් කරලා තියෙන්නේ චිත්‍රාල්ගේ තාත්තා සෝම්පාල අංකල්, පීඑල්ඒ සෝම්පාල අංකල්. ඒක තනුව ගීතේ ලියලා තිබුණේ කවුද කියලා මට මතක නෑ. ඒක මිල්ටන් මල්ලවආරච්චි කියන්නේ මගේ ජීවිතයම වටහා ගන්නට බැරි වූ සීන. ඒකට ටොං 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 ඒ ගිටාර් ලීඩ් පාර්ට්ස් එම පට ක්ලාසිකල්. ඒවා හරි මොඩර්න් amazing. ඒ කියන්නේ මියුසිකලි බලපුවම ඒවා හරි ෆියුචරිස්ටික්. මම සමහරවිට ඩේවිඩ් බෝවිගේ songs වලත් ඒ වගේ ඒ මියුසික් කැලිය ඇහෙනවා. ඒ කියන්නේ he was one of the greatest songwriters and musicians in the world. ඉතින් ඒ වගේ සමහර දේවල් තියෙනවා හරිම ඒ කාලේ කෙරිච්ච හරිම ෆියුචරිස්ටික්. ඒ කියන්නේ amazingly කාලයක් නෑ ඒවට. ඉතින් අදට මතක තියෙන ඔච්චරයි. ඉතින් තවත් වෙලාවක නැවක හමු වෙමු. එතකන් සියලු දෙනාටම බොහොම ස්තුතියි මගේ මේ වීඩියෝස් පොඩ බලන එක ගැන. ඉතින් මම මගේ ෂෙයා කරන එක තමයි මේකේ තියෙන්නේ. ඉස්සරහට බලමු පුළුවන් නම් විෂුවල්ස් උත් එක්ක අපිට කතා කරන්න පුළුවන්ද කියලා. මේකක්වත් පිළිවෙලට නෙමෙයි එන්නේ. මම මේක කතා කරපු නිසා මේක තමයි ඉස්සෙල්ලා මම කළා. නමුත් වැලි කතර is an amazing film. මොනවා වුණත් ඉස්සෙල්ලා කතා කරේ ගැන. එහෙනම් නැවක හමු වෙමු. ඩින් ඩොන්